හොඳයි අපි පන්ති වැඩ ආරම්භ කරමු. සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. මේ සේම ඔව් බුද්ධාත්මයක් අපි ඇස කතා කරමින් අපි කතා කරන්න මේ යෝජනා කරගත්තේ හතරවෙනි සිද්ධියක් දිනය. හතරවෙනි සිද්ධියක් දිනය අ, දක්ෂ සූරි සංගීතා දක්ෂ සූරි මෙනවිය ටාගෝර් විද්‍යාලයේ වත්මන් සංගීත ගුරුවරිය වූවාය. මීට පෙර ඇය සේවය කළ පාසලේදී අ, ප්‍රදේශයේ දක්ෂතම සංගීත ගුරුවරියක් ලෙස විශාල ප්‍රසිද්ධියක් ලබා සිටියාය. ශිෂ්‍ය හැකියා එළිදැක්වීමට එම පාසලේදී ඇය ප්‍රසංග ගණනාවක් සංවිධානය කළාය. විශිෂ්ට පාසල් ගායක කණ්ඩායමක්, වාදක කණ්ඩායමක්, තූර්ය වාදක කණ්ඩායමක් පවත්වාගෙන ආවාය. අ, සමස්ත ලංකා සංගීත තරඟවලදී ඇයගේ ශිෂ්‍යයෝ ප්‍රථම ස්ථාන පමණක් නොව විශේෂ ඇගයීමටද ලක් වූය. ඇය දක්ෂ උද්‍යෝගමත් ගුරුවරියක් වූවාය. එහිදී මම මෙහිදී නිකම් පාංකඩයක් වගේ. විදුහල්පතිවත් කවුරුවත් මගේ වැඩ ඇගීමක් කරන්නේ නැහැ. සංගීත කාමරයේ පැත්තේ කවුරුවත් කවදාකවත් එන්නේ නැහැ. සර්පිනාව කැඩිලා, තබ්ලාව කැඩිලා හදලා දෙන්න කිව්වත් තවමත් නැහැ. මම හොඳටම උදාසීන වෙලයි ඉන්නේ. ඇය මැසිවිලි නගන්නීය. ප්‍රශ්න දෙකක් අහනවා අපෙන් සංගීතා දක්ෂ සූරිය වැනි ගුරුවරුන් මෙවැනි තත්ත්වයකට පත්වීමට හේතු වූ තාගෝර් විද්‍යාලයේ උද්ගත වෙති කළමනාකරන ගැටලුව කුමක්ද? ඊළඟට අහනවා එම පාසලේ විදුහල්පති ඔබ එම පාසලේ විදුහල්පති නම් මේ ගැටලුව සඳහා ඔබේ ප්‍රතිකර්මය කුමක්ද? දැන් අපි පොඩ්ඩක් මේ සිද්ධිය විශ්ලේෂණය කරගමු. අ, සංගීත දක්ෂ ශූරී මෙනවිය ටාගෝර් විද්‍යාලයේ වත්මන් සංගීත ගුරුවරිය වූවාය. දැන් අපි දන්නවා 6-11 විෂය මාලා දෙකටමත් ප්‍රාථමික පාසලේ අ, පරිසරාශ්‍රිත ක්‍රියාකාරකම් විෂය යටතේ සමෝදානිත විෂයක් වශයෙන් සංගීත විෂය පාසල් අධ්‍යාපනය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම උසස් පෙළ සඳහා කලා අංශයේ විෂයක් විදිහට දරුවන්ට මේ විෂය හැදෑරීමට අවස්ථාවක් තියෙනවා. දැන් ටාගෝර් විද්‍යාලයේ සංගීත ගුරුවරියක් ඉන්නවා කියලා කියන්නේ ආ, ඒ දරුවන්ට ඒ විෂය හැදෑරීමට එයින් අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා ඒක ප්‍රබල අවස්ථාවක් අ, හැටියට සලකන්නට පුළුවන්. මීට පෙර ඇය සේවය කළ පාසලේදී ප්‍රදේශීය දක්ෂතම සංගීත ගුරුවරියක් ලෙස විශාල ප්‍රසිද්ධියක් ලබා සිටියාය. එතකොට එයා මේ ගුරුවරියක් විතරක් නෙමෙයි දක්ෂතම සංගීත ගුරුවරයෙක් ලෙසත් ප්‍රසිද්ධියට පත්වෙච්ච කෙනෙක්. ඒක ඉතාමත් වැදගත්. දැන් අපේ රටේ මේ ගුරු අධ්‍යාපනය කියන එක දිහා බැලුවහම ගුරු අධ්‍යාපනය කියන එක දිහා බැලුවහම තියෙන ගැටලුවක් තමයි පාසල් අධ්‍යාපනය තුළ සමසාධාරණ ප්‍රවේශ අවස්ථා සමසාධාරණ අවස්ථා ඇති කරන්නට අ, ප්‍රතිපත්තිමය තීරණ අරගෙන තිබ්බත් ප්‍රතිපත්තිමය වශයෙන් තීරණ අරගෙන තිබ්බත් ඒක කිසියම් ආකාරයකට අ, මේ ක්‍රියාත්මක කිරීමේ බාධාවක් ඇති කරන තැන තමයි මේ මට්ටමේ ගුරුවරු සම මට්ටමේ ගුරුවරු මේ පාසල් පද්ධතිය තුළ කටයුතු නොකිරීම. හරි සම මට්ටමේ ගුරුවරු කියන එකෙන් මම අදහස් කරේ සම හැකියාව. දැන් ඕනම ගුරුවරයෙක්ට අ, ගුරු නිපුණතා කියලා ප්‍රමාණයක් අ, තියෙන්න මේ හැම ගුරුවරයෙක් තුළම ඇතුළත් වෙලා තියෙන්න ඕන. හොඳට දරුවොත් එක්කලා සංනිවේදනය කිරීමේ හැකියාව, කළු ලෑල්ල භාවිතා කිරීමේ හැකියාව, ප්‍රශ්නකරණය සම්බන්ධ හැකියාව නේද? ඒව හැම ගුරුවරයෙක් තුළ එක මට්ටමකට ගොඩනැගිලා තියෙන්න ඕන. හැබැයි ඒ ගුරු නිපුණතා කියන ඒවා
සර් කීවෙනි එකද කතා කරන්න කියලා අහනවා නෙළුම්. කතා කරන්නේ හතරවෙනි සිද්ධියක් දිනේ නෙළුම්. හරි එතකොට මේ අ, එහෙම මේ හැම ගුරුවරයෙක් තුළම එක හා සමාන මට්ටමට ඒ හැකියා සංවර්ධනය කිරීම කියන තරමට අපේ ගුරු අධ්‍යාපනය ශක්තිමත් වෙලා නැහැ. ඒක අපි මේ ඒ කියන්නේ විද්‍යාපීඨ වලින් ගත්තත් ගුරු විද්‍යාල වලින් ගත්තත් නේද අධ්‍යාපන විශ්වවිද්‍යාලවල අධ්‍යාපන පීඨ වලින් ගත්තත් ගුරුවරු තනනවා. ගුරුවරු තැනුවට හැම ගුරුවරයෙක්ම එක හා සමාන මට්ටමට දැන් අපි දකිනවා විශේෂයෙන් අ, ඔය තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව ඒ වගේ ඉන්න ගුරුවරු දිහා බැලුවාම එයාගේ තියෙන සුවිශේෂත්වය තමයි එයාගේ තියෙන සුවිශේෂත්වය තමයි මේ එක සමාන ආය දෙන්නෙක් ගත්තාම ගුරුවරු දෙන්නෙක් ගත්තාම ඒ දෙන්න අතරේ ඉගැන්වීම සම්බන්ධව වෙනසක් දකින්න නැහැ. ඉගැන්වීම සම්බන්ධව වෙනසක් දකින්න නැහැ. එක හා සමාන මට්ටමට ඒ ගුරුවරු ගොඩනගලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ ගුරු නිපුණතා රාමුවක් අ, පදනම් කරගෙන ඒ ගුරු නිපුණතා රාමුවෙහි ඇතුළත් අ, නිපුණතා ගුරු නිපුණතා ඒවා හැම ගුරුවරයෙක් තුළම ඇති කරන්නට අවශ්‍ය කටයුතු කරනවා. ඒකෙන් එක හා සමාන හැකියාව තියෙන ගුරුවරු මේ බිහි වෙලා තියෙනවා. බිහි කරනවා. හරි ඔයගොල්ලන්ට තේරුණාද දන්නේ නැහැ මම මේ කියන කාරණාව. සමහරක් අයෙක්ට මේ කියන කාරණාව තේරුම් ගන්නත් ටිකක් අමාරුයි. ඒක කොහොමද කරන්නේ කියලා. يعني ගුරුවරු දෙන්නෙක් ගත්තාම ඒ දෙන්න අතර වෙනසක් නැති වෙන විදිහට දෙන්නා තුලම එක හා සමාන මට්ටමින් ගුරු කුසලතා සංවර්ධනය කිරීම කියන එක. හරි ඒක ඉස්සෙල්ලාම මේ ගුරු නිපුණතා හඳුනා ගන්නවා. මෙන්න මේව තමයි ගුරුවරයෙක් තුළ තියෙන ඕන නිපුණතාව. ඊළඟට ඒ ගුරු නිපුණතා හැම ගුරුවරයෙක් තුළම මේ ඇති කරන්නට පුළුවන් විදිහට සංවර්ධනය කරන්න පුළුවන් වෙන විදිහට ශක්තිමත් ගුරු අධ්‍යාපනය කියන එක ගොඩනැගිලා තියෙනවා. ගුරු අධ්‍යාපනය කියන එක හැම ගුරුවරයෙක්ගෙම එක හා සමාන මට්ටමේ හැකියාව ගොඩනැගිය හැකි ලෙස මේ ගුරු අධ්‍යාපනය ක්‍රියාත්මක කරනවා. ඉතින් අපේ රටේ මේ වගේ ප්‍රබල ගුරු අධ්‍යාපනයක් තාමත් හඳුනා ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසාවෙන් මේ සමහරක් ගුරුවරු දක්ෂයි, සමහරක් ගුරුවරු අ, දක්ෂ නැහැ, සමහරක් ගුරුවරුන්ගේ ගුරු කුසලතා හොඳට වැඩිලා තියෙනවා, සමහරක් ගුරුවරුන්ගේ එහෙම ගුරු කුසලතා දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේ ගුරුවරු දෙන්නෙක් ගත්තා මේ දෙන්න අතරේ ලොකු වෙනසක් හඳුනා ගන්න පුළුවන්. ලොකු වෙනසක් හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ නිසාම දක්ෂ ගුරුවරු සහ අදක්ෂ ගුරුවරු විදිහට පද්ධතියේ ඉන්න ගුරුවරු හඳුනා ගන්නට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඉතින් සංගීතා දක්ෂ සූරිය කියලා කියන්නේ බොහොම දක්ෂ ගුරුවරියක්. දක්ෂ ගුරුවරියක් ලෙස ප්‍රසිද්ධියක් ලබා සිටපු කෙනෙක්. දක්ෂ ගුරුවරියක් විදිහට ප්‍රසිද්ධියක් ලබා හිටපු කෙනෙක්. එහෙනම් මේ පාසලේ ඉන්නේ නිකම් ගුරුවරයෙකුත් නෙමෙයි දක්ෂ සංගීත ගුරුවරියක්. ඊට වැදගත්. ශිෂ්‍ය පාසලේ අරමුණ වෙන්නේ ශිෂ්‍ය ඉගෙනුම සංවර්ධනය. ශිෂ්‍ය ඉගෙනුම සංවර්ධනය. ඉතින් ඒක ඉහළම මට්ටමින් කිරීමට දායකත්වයක් ලබා දිය හැකි වෙනවා මේ වගේ දක්ෂ ගුරුවරු පාසල තුල ස්ථානගත වෙලා හිටියා. අ, ශිෂ්‍ය හැකියා එළිදැක්වීමට එම පාසලේදී ඇය ප්‍රසංග ගණනාවක්ම සංවිධානය කළා. මොන බලන්න ශිෂ්‍ය අ, හැකියා එළි දැක්වීමට ශිෂ්‍යයින්ගේ හැකියා එළි දැක්වීමට ඇය ඒ පාසලේදී ප්‍රසංග ගණනාවක් ඉතා වැදගත් අවස්ථාවක් ශිෂ්‍යයින්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්නට අවස්ථා නිර්මාණය කරලා දීලා තියෙන ගුරුවරියක්.
හරි ඒකත් වැදගත් සිද්ධියක් විදිහට අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ විශිෂ්ට ගායක කණ්ඩායමක්, වාදක කණ්ඩායමක්, තූර්ය වාදක කණ්ඩායමක් පවත්වාගෙන ආවා. දැන් ගුරුවරයෙක් ගත්තාම ගොඩක් වෙලාවට පන්ති කාමරයේ තුලදී සංකල්ප විදිහට උගන්වන දේවල්, මූලධර්ම විදිහට උගන්වන දේවල්, ආ මේ දැනුම කේන්ද්‍ර කරගෙන උගන්වන දේවල් ප්‍රායෝගිකව භාවිතා කරන්නට අවස්ථා සම්පාදනය කරන්න කිරීම අවශ්‍යයි. දැන් මේ ටීචර් බලන්නකො. මේ ටීචර් පන්ති කාමරේ උගන්වන විෂය කරුණු ප්‍රායෝගිකව භාවිතා කරන්නට සංගීත කණ්ඩායමක්, ආ, වාදක කණ්ඩායමක්, ගායක කණ්ඩායමක් මේ වගේ දේවල් පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ දරුවන්ට ප්‍රායෝගික හැකියාවක් නේ. නැත්තම් පන්ති කාමරේ ඉගෙන ගන්න දේවල් ප්‍රායෝගිකව භාවිතා කරන්නට අවස්ථා සම්පාදනය කරලා දෙන ගුරුවරයෙක්, දීපු ගුරුවරයෙක්. ඒකත් ඉතාමත්ම වැදගත්. සමස්ත ලංකා සංගීත තරගාවලියේදී ඇයගේ ශිෂ්‍යයෝ ප්‍රථම ස්ථාන පමණක් නොව විශේෂ ඇගයීමටද ලක් වූවෝය. ඔන්න බලන්න. මේ සමස්ත ලංකා සංගීත තරගවලදී ප්‍රථම ස්ථාන විතරක් නෙමෙයි විශේෂ ඇගයීමටත් ඔවුන් ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ විශේෂ හැකියාවල් නිසා. විශේෂ හැකියාවල් නිසා. එතකොට අපි බොහොම මේ සංගීතා දක්ෂතූරිය කියලා කියන්නේ ඊට ඉහළ දක්ෂතා වලින් පිරිච්ච ඒ වගේම දරුවන් තුළ ඒ දක්ෂතා ඇති කරන්නට කටයුතු කරන ගුරුවරියක් බව අපිට මෙයින් පේනවා. ඇය දක්ෂ උද්‍යෝගිමත් ගුරුවරියක් වූවාය. එයා දක්ෂ ඒ වගේම උද්‍යෝගිමත් නේ ගුරුවරියක් කියලා කියනවා. එහෙනම් සංගීත දක්ෂ සූරිය කියලා කියන්නේ ඉතා ඉහළ දක්ෂතාවයන් වලින් යුක්ත ඒ වගේම වැඩෙහි කම්මැලි නැති ආ බොහොම උද්‍යෝගයෙන් කටයුතු කරන ගුරුවරියක් කියලා අපිට හඳුනා ගන්නට පුළුවන්. හැබැයි ගැටලුවක් තියෙනවා. එහිදී ඉස්සර වැඩ කරපු ඉස්කෝලේ මම මෙහිදී නිකම් පාංකඩයක් වගේ. විදුහල්පතිවත් කවුරුවත් මගේ වැඩ ඇගයීමක් කරන්නේ නැහැ. අන්න බලන්නකො. විදුහල්පතිවත් කවුරුත් ඇගයීමක් කරන්නේ නැහැ. ඒ නිසා දැන් හොඳටම අධෛර්යමත් වෙලා ඉන්න බවක් පේනවා. සංගීත කාමරයේ පැත්තේ කවුරුවත් එන්නෙත් නැහැ. බලන්නකො ගුරුවරු බලාපොරොත්තු වෙනවා. තමන්ගේ ඉගෙනීම් කාර්ය සිදු කරගෙන යන අතරේ තමන්ව අ, තමන් ගැන හොයා බලන්න පිරිස ඉන්නවා කියන එක එයාට ශක්තියක්. හැබැයි දැන් මේ ඉස්කෝලේදී බලන්නකො සංගීත කාමරේ පැත්තේ කවුරුවත් එන්නේවත් නැහැ. ආ සර්පිනාව කැඩිලා, තබ්ලාව කැඩිලා හදලා දෙන්න කිව්වත් තාමත් නැහැ. බලන්නකො මේ ඉගැන්වීම් කාර්ය සිදු කිරීමේදී කාලසටහනක් විතරක් දීලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ ඉගැන්වීම් කාර්යය සඳහා අවශ්‍ය සම්පත් සම්පාදනය කරලා දෙන එක නේද? අවශ්‍ය සම්පත් සම්පාදනය කරලා දෙන එක ඒක සිදුවිය යුතු දෙයක් නේ. දැන් සමහරක් විදුහල්පතිවරයෙක් හිතනවා කාලසටහනක් දුන්නම තමන්ගේ කාර්යය කාලසටහන ලබා දීම කියලා. නෑ වැඩ පැවරීම විතරක් නෙවෙයි. නේද? වැඩ පැවරීම විතරක් නෙවෙයි විදුහල්පතිවරයාගේ කාර්යභාරය වෙන්නේ. එයා එයාට පැවරලා තියෙන තවත් කාර්යයක් තමයි අවශ්‍ය සම්පත් සම්පාදනය කරලා දෙන්න ඕන. ගුරු මාර්ගෝපදේශ, පෙළ පොත්, ආ ඊළඟට පන්ති කාමර පහසුකම් මේ වගේ ඉගෙනුම් ආධාරක මේ ලබා ගැනීම සඳහා අවශ්‍ය සහායන් නේද? ඒවා ලබා දීම මේ පාසල් කළමනාකාරීත්වයේ කාර්යයක්. හැබැයි දැන් මේ පාසලේ බලන්නකො සර්පිනාව කැඩිලා, තබ්ලාව කැඩිලා. හදලා දෙන්න කිව්වා තාමත් නැහැ. තාමත් ඒක. ඉතින් කොහොමද නේද? විශයක් දැන් හොඳටම මේ කලකිරිලා
සංගීතා දක්ෂ සූරිය ඉන්නේ. කලකිරිලා විතරක් නෙවෙයි. ඒක ටිකක් එහාට ගිහිල්ලා දැන් අ, මෙයා නිකන් මැසිවිලි නගන තත්වයට. ඒ අරබයා මැසිවිලි නගන තත්වයට, දුක්ගැනවිලි නගන තත්වයට පත් වෙලා තියෙනවා. මම හොඳටම උදාසීන වෙලා ඉන්නේ. එයාගේ වචනයෙන් මෙයා කියනවා මම හොඳටම උදාසීන වෙලා ඉන්නේ. ඇය මැසිවිලි නගන්නීය. ඔන්න බලන්න ගුරුවරයෙක් විදිහට නැත්තම් සේවකයෙක් විදිහට අපි කළමනාකරුවෙක් විදිහට දකින්නකොට ඒ පාර්ශවය මේ ඒ සේවකයින් අතරේ කිසියම් ආකාරයේ දුක්ගැනවිලි නැගීමක් තියෙනවා නම් ඉතා ඉක්මනින් ඒ දුක්ගැනවිලි පාලනය කිරීම අවශ්‍ය වෙනවා. ඇයි දුක්ගැනවිලි නසනයකින් පේනවා එයා අතෘප්තිමත් කියලා. අතෘප්තිමත්. මේ සේවකයන්ගෙන් උපරිම ධාරිතාවයකින් කටයුතු කරන්න නම් සේවකෙක් උපරිම ධාරිතාවෙන් කටයුතු කරන්න නම් එයා බොහොම තෘප්තිමත්ව සිටිය යුතු වෙනවා. දැන් ඒ තෘප්තිය සංගීතා දක්ෂ සූරියගේ දකින්න ලැබෙන්නේ නැහැ. සංගීතා දක්ෂ සූරියගේ ඒ තෘප්තිමත් භාවය දකින්න ලැබෙන්නේ නැති බව පේන්න තියෙනවා. මේ නගන මැසිවිලි වලින්, මේ නගන දුක් ගැනවලි වලින්. එතකොට මෙවැනි තත්ත්වයක් ආවම අ, ඔවුන්ගේ අ, සේවය සම්බන්ධ තෘප්තිමත් නොමැති බව නැති කිරීම සඳහා ඉක්මනටම මැදිහත් වෙන්න ඕන. ඒ කියන්නේ ඉහළ තෘප්තියකින් වැඩ කිරීමට අවශ්‍ය අ, පරිසරය අපි සකස් කරලා දෙන්න ඕන කළමනාකරුවන් විදිහට. හරි. ඒ වගේම තවත් මේකේ මේ හානිකර පැත්තක් තියෙනවා. ඒකට මැදිහත් නොවුනොත් ඒ කියන්නේ දුක්ගැනවිලි පාලනය නොකළ තවත් හානිකර තත්වයක් තියෙනවා. ඒ තමයි මේ මේක බෝ වෙලා යනවා. මේක දැන් නැටුම් ටීචර්ට ඇහුනම මොකද්ද නැටුම් ටීචර් කියන්නේ? මගෙත් එහෙමයි යන්නේ. ආ බෙරයක් තිබ්බට වැඩක් නැහැ. ඒකේ පළුවක්ම නැහැ. ආ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඕක ඇහුනම හෝම් සයන්ස් ටීචර්ට එයත් කියනවා මට මේ හෝම් සයන්ස් කරන්න කිව්වට බලන්නකෝ මේ රයිස් කුකර් එකක් නැහැ, ගෑස් කුකර් එකක් නැහැ. මටත් එහෙමයි. අර මොකද වෙන්නේ දැන්? දුක්ගැනවිල්ල බෝ වෙලා යනවා. ඊට පස්සේ මේ නැති බැරි ටීම් එක මොකද වෙන්නේ? ආ මේ නැති බැරි ටීම් එක එහෙම නැත්තම් ටිකක් අසාධාරණයට ලක් වුණා කියලා සිතුවිල්ලෙහි ඉන්න ගුරුවරු ටික එක ගෲප් එකක් වෙනවා, එක කණ්ඩායමක් වෙනවා. ඊට පස්සේ ඒ අය තමයි කළමනාකරණයට විරුද්ධව පෙස්සම් ගහන්න නේද? ඔයනි වැඩ කරන්න පෙළඹෙන්නේ. ඒ නිසා අපි දුක්ගැනවිල්ලක් එනකොටම ඒක එතනින් පාලනය කිරීම අවශ්‍ය වෙනවා. නැත්තම් මේක බෝ වෙලා ගිහිල්ලා මේ හානිකරදායක ආයතනයට හානිකරදායක විදියට සැකසෙනවා. ඒ නිසා කළමනාකරුවෙක් විදියට මේ දේවල් දැනන් සිටිය යුතු වෙනවා. මෙවැනි අවස්ථාවල් මතුවෙනකොටම ඒ සඳහා ප්‍රතිචාර දක්වන්න ඕන කියලා. දැන් බලන්න එක විදුහල්පතිවරයෙක් එක විදුහල්පතිවරයෙක් මේ මේ වගේ අවස්ථාවක කටයුතු කරලා තියෙන විදිහ. හා ඒත් සංගීත ටීචර්ම තමයි. හරි. සංගීත ටීචර් ඇවිල්ලා විදුහල්පතිතුමියට කියනවා අනේ සර් බලන්නකෝ ඉතින් සර් කාලසටහනක් දුන්නට මං කොහෙද සංගීතය කරන්නේ? මේ පාසලේ සංගීතය කරන්න තැනක් නැහෙනේ. ටීචර් තැනක් නැහැ කිව්වේ. නෑ කාමරයක්වත් නැහෙනේ. ඉතින් මං කොහේ ඉඳන්ද සංගීතය උගන්වන්නේ? විදුහල්පතිතුමා ඉස්සනින් කියන්නේ මොකද්ද උත්තරේ? හ්ම්? ඒක තමයි ටීචර් මේ ඉස්කෝලේ ඔෆිස් කාමරේ ඇරුණාම වෙන කාමර නැහෙනේ. වෙන කාමර නැහෙනේ. කමක් නැහැ. ටීචර් මට ඔෆිස් එකේ වැඩ තියෙන්නේ ඕගොල්ලෝ අස්සම් කරලා යන වෙලාවට විතරයි. උදේ විතරයි. මට උදේ එක කාලච්ඡේදයක් ඔෆිස් එක තිබ්බම ඇති. එතනින් පස්සේ ටීචර් සංගීතය උගන්වන්නකෝ ඔෆිස් එකේ. ගැටලුවක් නැහැ ටීචර් තැනක් තියෙන්නත් ඕනනේ. වෙන තැනක් දෙන්න තැනකුත් නැහැනේ. සංගීත සංගීතය කරන්න ඔෆිස් එකට එයිද? හැබැයි මේ ප්‍රතිචාරය හරි ඉහළයි.
නේද? මට එක කාලච්ඡේදයක් තිබ්බම ඇති ටීචර් ඇවිල්ලා ඉතිරි වෙලාවේ ළමයින්ට උගන්වන්න. පාසල කියන්නේ ළමයින්ට උගන්වන්න තියෙන තැනක් නේ. නේද? ඒකට ප්‍රමුඛත්වය දෙන්න ඕනනේ කියලා මේ කියයි. දැන් මොකද හිතෙන්නේ? ප්‍රතිචාරය. ඉතා ඉහළයි. නේද? පස්සේ ටීචර් කියනවා නෑ සර් ඉතින් පිටින් කෙනෙක් ආවත් ඔෆිස් එකට එන්නේ. බලන්න හොඳ අවබෝධයෙන් කටයුතු කරන ගුරුවරියක්. ආ පිටින් කෙනෙක් ආවත් ඔෆිස් එකට එන්නේ. ඒ වෙලාවට මම මේකේ සංගීතය උගන්න ඉඳලා හරියන්නේ නෑනේ. නේද? සර් එක තියෙන ප්‍රශ්නයක් කතා කරන්න හිම තැනක් තියෙන්න ඕන. ඒ නිසා කමක් නෑ සර්. මං මේ අර ගහ යටට ගිහිල්ලා සංගීතය උගන්වන්නම් කියලා එයා ළමයි ටික ගෙන්නගෙන ගහක් යටට යනවා. ඔෆිස් එක ඕනන්නේ නෑ කියලා. හැබැයි වැරදිලාවත් විදුහල්පතිතුමා කිව්වනම් මේ ඉස්කෝලෙත් සංගීතය උගන්වන්න කාමරයක් දෙන්න විදියක් නෑ. අන්න අර ගහ යටටවත් ගිහිල්ලා උගන්වන්න. කිව්වනම් යයිද නොයයිද? යන්නේ මොකද හිතෙන්නේ? යන්නේ නෑ යන්නේ නෑ. යන්නේ සර්. යන්නේ. එහෙමනම් මේ අනුෂා එහෙම මේ විදුහල්පතිතුමා ප්‍රතිචාරයක් දුන්නා නම් කීයටවත් යන්නේ නේද? ලොකු කාලගෝට්ටියක් තමයි එයා වර්ජනය කරනවා නෑ මම යන්නේ නැහැ සර් අනික් ගුරුවරුන්ට වගේ මටත් ඒ අවස්ථාව තියෙන්න ඕන කියලා. නමුත් විදුහල්පතිතුමා තැනක් දුන්නා. ඉහළම තැන දෙන්න පුළුවන් ඉහළම තැන විදුහල්පතිතුමා මේ ගුරුවරිය වෙනුවෙන් පරිත්‍යාග කරන්න සූදානම්. නේද? මෙයා හොඳ අවබෝධයෙන් කටයුතු කරන ගුරුවරියක් නිසා එයා ළමයි ටික ගෙන්නගෙන ගහ යටට ගියා. තව පොඩි දවසකින් ආපහු ඇවිල්ලා කියනවා සර් ගහ යට සංගීතය නම් කරන්න පුළුවන්. හරි හොඳයි. හුලං වදිනවා. හරි හොඳ පරිසරයක්. මේ කාමරයක් ඇතුලේ ඉන්නවට වඩා හොඳයි කියලාත් මට හිතෙනවා. ඒත් සර් පොඩි ගැටලුවක් තියෙනවා. මොකද්ද ටීචර්? බලන්නකො සර්. සර් පිනාව කැඩිලානේ. මේ ඉස්කෝලේ වෙන සංගීත භාණ්ඩයක් ඇත්තෙත් නෑනේ. මං කොහොමද භාණ්ඩයක්වත් නැතුව සංගීතය උගන්වන්නේ? ඒක තමයි ටීචර් බලන්නකො මේ පාසලේ අපේ පාසලේ එහෙම සම්පත් නැහෙනි. ගණ්ඩ විදියකුත් නැහෙනි. ගුණාත්මක හේතුන් සල්ලිත් ඉවර වෙලා. ආ ඊටත් ඔය සංගීත භාණ්ඩයක් ගන්න තරමට මේ ඒ මුදල් ලැබෙන්නෙත් නෑ පාසලට. අපි මොකද කරන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කර කර ඉඳලා ටීචර් අපේ පුතා මේ ඔය ප්‍රාරම්භයේද මධ්‍යමද මොකද්ද ඔය විභාගයක් කරන්න මම නම් දන්නෙත් නෑ විභාගයක් කරන්න අපේ නෝනට කියලා සර්පිනාවක් අරන් ඇවිල්ලා තිනවා ගෙදර මිනිහා පන්තිත් යනවා ඉගෙන ගන්න හරි කමක් නෑ මං ඒක ගෙනත් දෙන්නම් ටීචර්ට සංගීතය උගන්වන්න කියලා මං කිව්වනේ මේ ටීචර්ගේ අවබෝධයෙන් කටයුතු කරන එක්කෙනෙක් මෙහා ඊට පස්සේ විදුහල්පතිතුමාට කියනවා ඒක හරියන්නේ නෑනේ විදුහල්පතිතුමා එයා සර්පිනාව ඉගෙන ගන්න පන්තිත් යනවනම් විභාගයකටත් සූදානම් වෙනවනම් නේද? ඒක එයාට තියෙන්න එපා. ඒක මං ඉස්කෝලේට ගෙනල්ලා හරියන්නේ කමක් නෑ සර්. අපේ ගෙදර සර්පිනාවක් තියෙනවා මගේ එක. මං ඒක අරන් එන්නම්. අන්න බලන්නකො. දැන් විදුහල්පතිතුමා කිව්වනම් ඉස්කෝලේ සර්පිනා සංගීත භාණ්ඩ නෑ. නේ? ඔයා පුළුවන් විදිහට සංගීතයට උගන්වන්න පුළුවන් නම් උගන්වන්න. නැත්තම් නිකන් ඉන්න කියලා කිව්වනම් එයා මොකද කරන්නේ? ආ නැත්තම් ගෙදර තියෙන සර්පිනාමාරිය ගෙනල්ලා සංගීත උගන්වන්න කිව්වනම් ගෙනෙයිද? මේ විදුහල්පතිතුමාට පුතෙක් ඇත්තේවත් නැහැ. ඉතින් කොහෙද සර්පිනාව? හරි? ඔය ඔක්කොම කිව්වේ ගොතලා. ගොතලා කිව්වේ. එහෙම එක්කෙනෙක් නෑ. සර්පිනාවකුත් නෑ. හැබැයි දැන් බලන්නකො ප්‍රතිචාරය. එයාගේ උත්තරේ එයාගේ උත්තරේ මග හදලා දුන්නා ගෙදර තියෙන සර්පිනාව ඉස්කෝලේට ගේන්න. බලන්න මේ ප්‍රතිචාර වලින් අපිට පුළුවන් නූගන්නම නේද? නූගන්වා ඉන්නම උගන්වන්න නැතුව ඉන්නම පාර හදන්නත් පුළුවන් අපේ ප්‍රතිචාර වලින්. ගෙදර තියෙන සම්පතුත් ඉස්කෝලේට ඇවිල්ලා ඉතා ඉහළ මට්ටමින්
උගන්වන්න අවශ්‍ය පරිසරය හදන්නත් පුළුවන්. ඔය දෙකම කරන්න පුළුවන් මේ ප්‍රතිචාර. ඉතින් දැන් ඔබට තේරෙන්න ඕන මේ වගේ ගැටලුවක් ප්‍රශ්නයක් වුණාට පස්සේ කලබනාකරුවෙක් විදියට මේවා හෙටට කල් දාන එක, පස්සට කල් දාන එක, මේ මගහැරලා යන එක මේවා එච්චර ගැලපෙන්නේ නැහැ. මේවට ඉහළ ප්‍රතිචාර, ඉහළ පිළිගැනීම ආ ඒ ඒ ඇති කරවන්න ඕන. එතකොට තමයි අර ඉහළ තෘප්තියක් සහිතව, ඉහළ තෘප්තියක් සහිතව සේවයෙහි යෙදෙන්නට අවස්ථාව සැලසෙන්නේ. දැන් මේ තාගෝර් විද්‍යාලයේ ඒ වගේ අ, පරිසරයක් දකින්න ලැබෙන්නේ නැහැ. දැන් ඒක හොඳින් පැහැදිලි වෙනවා. බලන්නකෝ අඩුම තරමේ උගන්වනකොට පන්ති කාමරේ පැත්තේවත් කවුරුවත් එන්නේ නැහැ. අවශ්‍ය සම්පත් සම්පාදනය කරන්නේ නැහැ. ඉතින් මේවා මෙවැනි මැසිවිලි නගනකොට එකක් තමයි වැඩ පරිසරය අක්‍රිය වෙන. වැඩ පරිසරය අක්‍රිය වෙන. මේවට උත්තර නැතිකොට. අනිත් එක තමයි මේවා බෝ වෙලා යනවා. මේවා බෝ වෙලා යනවා. මෙච්චර කල නැටුම් ටීචර්ට දැනුන්නේ නැහැ ඔය අඩුව. හැබැයි සංගීත ටීචර් කියනකොට එයාටත් දැන් දැනෙනවා මෙරයක්වත් නැතුව මම කොහොමද මේක කරන්නේ කියලා. ඔය දෙන්නගේ කතාවත් එක්ක හෝම් සයන්ස් ටීචර්ටත් දැනෙනවා. දැන් බලන්නකො බෝ වෙලා යන විදිය. ඒ නිසා ඒවා එච්චර හොඳ චර්යාවන් නෙවෙයි. එච්චර හොඳ චර්යාවන් නෙවෙයි. ඒවට ප්‍රතිචාර තිබිය යුතු වෙනවා. හැබැයි අපි දකිනවා අ, මේ ටාගෝර් විද්‍යාලයේ ඉහළ ආයාසයකින් වැඩ කරන්නට අවශ්‍ය පෙළඹවීම, ඒ වගේම ඉහළ ආයාසයකින් වැඩ කිරීමට අවශ්‍ය උනන්දුව ඇති කරවන අභිප්‍රේරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. මේ ඇත්තටම පාසලක අ, ගුරුවරයෙක් මේ විදුහල්පතිවරයා කොහෙද ඉන්න ඕනන්නේ? කාර්යාලයේ. විදුහල්පතිගේ තැන නම් කාර්යාලය. හැබැයි වැඩ පරිසරය ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී විදුහල්පතිවරයා සිටිය යුත්තේ ඒ වැඩ පරිසරය තුළ. ඒ වැඩ පරිසරය තුළ. විදුහල්පතිවරයාට කාර්යාලයේ ඉන්න පුළුවන් 7:30ට පෙර, 1:30ට පස්සේ. හැබැයි මේ වැඩ සක්‍රිය වෙන අවස්ථාවේදී එයා ඉන්න ඕන පන්ති කාමරවල ගුරුවරුන් අතරේ. ඇයි? එකක් එයා අධීක්ෂණය කරනවා. මේ කාර්යයන් හරියාකාරව මට අපේක්ෂා කරන ප්‍රමාණයට සිදු වෙනවා. අනිත් එක අවශ්‍ය සහායන් ලබා දෙන්න වෙනවා. ඉගෙනීමේදී අවශ්‍ය සහායන් ලබා දෙන්න වෙනවා. ඊළඟට ළමයි තුල ඉගෙනුම සඳහා පෙළඹවීමක් ඇති කරන්නට වෙනවා. ඕවා කරන්න බෑ කාර්යාලයේ ඉඳලා. විදුහල්පති කියලා කියන්නේ අනික් නායකයින්ට වඩා වෙනසක් තියෙන නායකයෙක්. විදුහල්පතිවරයා කියලා කියන්නේ. මොකක්ද එයාගේ වෙනස? අනික් නායකයින් ඇත්තටම ඒ අය පරිපාලන නායකයෝ. ඒ අය ඉන්නේ පරිපාලනය කරන්න. වෙනත් ආයතනවල නායකයෝ ඉන්නේ පරිපාලනය සඳහා. හැබැයි විදුහල්පතිවරයා පරිපාලන නායකයෙක් වගේම එයා ඇකඩමික් ලීඩර් කෙනෙක් වෙන්නත් ඕන. එයා ශාස්ත්‍රීය නායකයෙක් වෙන්නත් ඕන. අර ඇඩ්මිනිස්ට්‍රේටිව් ලීඩර්ෂිප් වගේම ඒ ඇකඩමික් ලීඩර්ෂිප් කියන එක එයාගේ ඉහළින්ම අ, තියෙන්න වෙනවා. ඉතින් එයා ශාස්ත්‍රීය නායකයෙක් නම් ශාස්ත්‍රීය කටයුතු වලට නායකත්වයේ දෙන කෙනෙක් නම් එයා කොහෙද ඉන්න ඕනේ? නේද? දැන් මේ පාසලේ එහෙම නෙමෙයි. සංගීත කාමරේ පැත්තේ කවුරුවත් එන්නේ
සංගීත කාමරේ පැත්තේ කවුරුවත් එන්නේ වැඩ කරනවද නැද්ද කියලා. දැන් ඔය සමහරක් රටවල විදුහල්පතිවරුන්ගේ අධීක්ෂණ ස්වභාවය විදුහල්පතිවරයාගේ අධීක්ෂණ ස්වභාවය ආකාර දෙකකින් පෙන්නලා තියෙනවා. ආකාර දෙකකින්. එකක් තමයි පන්ති කාමරයට ගිහිල්ලා පිටිපස්සෙන් පුටුවක් තියාගෙන වාඩි වෙලා විනාඩි 40ක කාලයක් තුල ඒ පාඩම අධීක්ෂණය කරන එක විධිමත් අධීක්ෂණයක් සිදු කරන එක. ඒක විදුහල්පතිවරයාගේ කාර්යය. ඒක සිද්ධ වියත් යුතුයි. අපෙත් තියෙනවා. හැබැයි අපි දන්නවා විදුහල්පතිවරයෙක්ට එහෙම ලොකු කාලයක් පන්ති කාමරේ වාඩි වෙලා ඔය අධීක්ෂණයක් කරන්න තරම් විවේකයක් ලැබෙන්නේ නැහැ. විවේකයක් ලැබෙන්නේ නැහැ. හිටියත් වැඩකුත් නැහැ. ඇයි ඔෆිස් එක තමයි එයාගේ ඔළුවේ තියෙන්නේ. මෙතන වාඩි වෙලා හිටියට මෙතන සිද්ධ වෙන දේවල් එයාගේ ඔළුවේ නැහැ. මෙතන නැති ඔෆිස් එක තමයි එයාගේ තියෙන්නේ. දැන් දෙමව්පියෙක් එනවා කිව්වා එයා හම්බ වෙන්න ඕන. ඒ කතාව ඕවා තමයි ඔළුවේ තියෙන්නේ. ඉතින් වැඩක් නැහැ. එහෙම ඇවිල්ලා. එහෙනම් විදුහල්පතිවරයෙක්ගේ තියෙන්න ඕන බොහොම ෂණික අධීක්ෂණ භූමිකාවක්. ක්ෂණිකව අධීක්ෂණය කළ හැකි හැකියාවක් ඔහුට තියෙනවා. ඒ කියන්නේ ඔය යන්නේන ගමන් පන්තියට ඔළුව දාලා බලලා ඒ ඔළුව දැමීම තුළ ඊටා සියුම් ආ අධීක්ෂණයක් ක්‍රියාත්මක වෙන්න ඕන. ඔය ඔළුව දානකොටම ළමයින්ගේ මූණවල ස්වභාවය, ගුරුවරයාගේ මූණවල ස්වභාවය ආ ඊළඟට කළු ලෑල්ල දිහා බලනකොටම පාඩම කොච්චර සාර්ථකද ආ ඊළඟට හොරහින් බලන්න වෙනවා ළමයි මොන වගේ වැඩවලද යෙදිලා ඉන්නේ කියලා. ආ පොත අරගෙන දැන් අභ්‍යාස කරනවා විවිධ කාර්යයන් වල ළමයි යෙදිලා ඉන්නවා. හරි මේ වගේ ක්ෂණික අධීක්ෂණයක් තියෙනවා. ඊට පස්සේ ගුරුවරයා හම්බ වුණාට පස්සේ ඒ ගැන අර වගේම අවිධිමත්ව නේ සමාලෝචනයක යෙදෙන්න ඕන. මම දැක්ක ටීචර් හරි දක්ෂ විදිහට උගන්වනවා. මට හරි සතුටුයි. ඔයනි ගුරුවරු අපේ පාසලේ ඉන්න එක ගැන. ළමයින්ගේ මූණු හිනාවෙන් පිරීලා හරි සතුටින් වැඩ කරේ. ළමයි අභ්‍යාස ටික ඉක්මනටම කරා. ඒ කියන්නේ ටීචර් හොඳට පාඩම පැහැදිලි කරලා දීලා තියෙනවා. කියලා ඇගීමක් කර ටීචර්ටත් පුදුමයි මේ කොහොමද කියන්නේ කියලා. සර් පාඩම දිහා බලන් හිටියේ නෑනේ. මාව අධීක්ෂණය කරන්න ආවේ නෑනේ. නිකන් ඔළුව දාලා බල්ලානේ ගියේ. හැබැයි ඔළුව දාලා බල්ලා ගියේ එකෙන් කීයක් දේවල් මෙයා දැකලා තියෙනවද? මෙයා බලලා තියෙනවද? නේ? ඒකලා ඊගෙන ඇගීමක් කරනකොට කොච්චර සතුටක්ද කොච්චර පෙළඹීමක්ද තවදුරටත් උනන්දුවෙන් වැඩ කරන්න ශක්තියක්ද ඇති වෙන්නේ. ඒ නිසා මේ වගේ දේවල් සිදු වෙන්න ඕන. හැබැයි ටාගෝර් විද්‍යාලයේ එවැනි දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම විදුහල්පතිවරයෙක් විදිහට ඉගෙනුම සඳහා අවශ්‍ය සහාය සපයන්නේ වෙන්න ඕන. හැබැයි මේ පාසලේ විදුහල්පතිවරයා අවශ්‍ය සහාය අර සර්පිනාව කැඩිලා. ඒක තාමත් කැඩිලා. තබ්ලාව කැඩිලා. ඉතින් කොහොමද මම සංගීත උගන්වන්නේ? ඒවට උත්තර නැහැ. ඒවට උත්තර නැහැ. ඉතින් එහෙම වුණාම දුක් ගැනවිලි නැගෙනවා. එහෙම වුණාම දුක් ගැනවිලි නැගෙනවා. මේවාට මැදිහත් වීමක් අවශ්‍යයි. සහායක් අවශ්‍යයි. හරි. නමුත් මේ පාසලේ ඒ වගේ ගුරුවරු අභිප්‍රේරණය කරන ගුරුවරු තෘප්තිමත්ව වැඩ පරිසරයෙහි යෙදෙන්න පුළුවන් පසුබිමක් මේ පාසල තුල දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ පාසලේ තියෙන කළමනාකරන ගැටලුව තමයි බොහොම ඉහළ ආයාසයකින් වැඩ කිරීමට පෙළඹවීමක් උනන්දුව ඇති කිරීමක් වැනි සේවක අභිප්‍රේරණ ක්‍රියාත්මක නොවීම තමයි මේ පාසලේ තියෙන කළමනාකරන ගැටලුව.
ඔබ නම් මේ පාසලේ විදුහල්පතිවරයා කොහොමද මේ දේවල් ඇති කරන්නේ? දැන් මම නම් විදුහල්පතිවරයා මම කරන එක කාර්යයක් තමයි නිරන්තර ඇගයීමක නියැලෙනවා. ඒ කියන්නේ සේවකයින්ව නැත්තම් ගුරුවරුන්ව නිරන්තර ඇගයීමක. ඒක මම තල තුනකින් ක්‍රියාත්මක කරනවා. ඒක මම තල තුනකින් ක්‍රියාත්මක කරන එකක් තමයි මූණට මූණ හම්බුනාම මම ඇගයීමක සිදු කරනවා. අහම්බෙන් හමු වුණාම මං කියනවා ටීචර් ඔයා හරි දක්ෂයි. ඔයා හරි දක්ෂ ගුරුවරියක්. ආ ඔයා හරි ලස්සනට ළමයි එක්ක sannivedanaya යෙදෙනවා. ඔයා හරි පැහැදිලි sannivedanayak තියෙනවා. පැහැදිලි කතාවක් තියෙනවා. ළමයින්ට හරි සරලව තේරුම් ගන්න පුළුවන් මේක. මම හරියට අගය කරනවා ඔයාගේ ඒ sannivedana හැකියාව. ඔන්න බලන්න කොච්චර සතුටක්ද මේ ගුරුවරයාට. තවත් අවස්ථාවක හම්බුනාට පස්සේ තවත් දෙයක් කියමින් මම එයාව අගය කරනවා. අර නිරන්තර ඇගයීම යෙදෙනවා. මුහුණට මුහුණ හමු වුණා. මේක අවශ්‍ය දෙයක්. එතකොට තමයි මේ උද්‍යෝගේ උනන්දුව තවදුරටත් වැඩි වර්ධනය වෙන්නේ. තවදුරටත් ඇති වෙන්නේ. ඊළඟට මගේ ගුරු මණ්ඩලය ගැන මං පොදුවේ ඒ අයගේ තියෙන ඒ අය අ, අභිප්‍රේරණය කරන්න මං කටයුතු කරනවා. ඇගීමෙහි යෙදෙනවා. හැබැයි එතනදී මං නම් ගම් ඒව දේවල් පාවිච්චි කරන්නේ නැතුව පොදුවේ මගේ ගුරු මණ්ඩලය හරිම දක්ෂ ගුරු මණ්ඩලයක් මට ඉන්නේ. ඉතා කැපවීමෙන් වැඩ කරන දරුවන් හඳුනාගෙන දරුවන්ව දරුවන් විදියට හඳුනාගෙන කටයුතු කරන ගුරු මණ්ඩලයක් මට ඉන්නේ. මට හරි ආඩම්බරයක් ඒක. කියලා මම පොදුවේ ආ, ගුරු රැස්වීමේදී පාසල් සංවර්ධන සමිති රැස්වීමේදී පන්ති රැස්වීම වලදී හරි මම පොදුවේ මගේ ගුරු මණ්ඩලය ඇගීමට ලක් කරනවා. මේක අවශ්‍යයි. එතකොට තමයි ගුරුවරු උද්‍යෝගිමත් වෙන්නේ. ඒකයි. ඊට අමතරව විධිමත්ව ගුරුවරු අගය කරන්න පුළුවන් ක්‍රමවේදයකුත් තියෙනවා. රජයේ තියෙනවා පොදු 230 කියලා. රජයේ තියෙනවා පොදු 230 කියලා ආකෘතික පත්‍රයක්. මේ ආකෘතික පත්‍රය නම් කරලා තියෙන්නේ අ, දෝෂ දර්ශන සහ ප්‍රශංසාත්මක සහතිකය. හරි? මේක ගොඩක් වෙලාවට රජයේ සේවකයින්ගේ ඉදිරිපත් කරන්නේ දෝෂ දර්ශන වලට. ප්‍රශංසාවට නම් ගොඩක් වෙලාවට ඉදිරිපත් කරන්නේ නැහැ. මේකේ දෙකක් නේද? දෝෂ දර්ශන හෝ ප්‍රශංසාත්මක අ, සහතිකයක් විදිහට මේක ඉදිරිපත් කරන්නට පුළුවන්. එතකොට මේක ලබා දෙන්න බෑ විදුහල්පතිවරයාට. මේක සේවා යෝජකයාට තමයි ලබා දෙන්න පුළුවන්. ඒතර අපේ සේවා යෝජකයා වෙන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා. එයාට තමයි ලබා දෙන්න පුළුවන්. හැබැයි එයා දන්නේ නෑනේ අපේ ගුරුවරු දැන්. මේක කියන්න ඕන. විදුහල්පතිවරයා කියන්න ඕන. මෙන්න මෙහෙම පාසලේ ඉතා උනන්දුවෙන් වැඩ කරන ගුරුවරියක් ඉන්නවා. නේ? එයා හරි දක්ෂයි. සංගීත කණ්ඩායම්, ගායක කණ්ඩායම්, වාදක කණ්ඩායම්, තූර්ය වාදක කණ්ඩායම් සකස් කරලා මේ විෂය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යනවා. ආ සිසුන් අ, ප්‍රාදේශීය ඒ වගේම ජාතික තරගාවලි සඳහා සිසුන් ඉදිරිපත් කරලා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. මේ ගුරුවරියට ප්‍රශංසාත්මක සහතිකයක් ලබා දෙන්න කියලා විදුහල්පතිතුමා කලාප අධ්‍යක්ෂකතුමාගෙන් ඉල්ලීම් කරාට පස්සේ කලාප අධ්‍යක්ෂකවරයා පිටපත් දෙකකින් ඒ සහතිකය නිකුත් කරනවා. එකක් එයාගේ පර්සනල් ෆයිල් එකට යන්න. අනිත් එක එයාගේ අතට ලබා දෙන්න විදිහට පිටපත් දෙකකින් ඒ කාර්යය කරනවා. දැන් බලන්නකෝ එහෙම එකක් ලැබුණම චර සතුටුයිද කියලා. තව අවුරුද්දක් දෙකක් වැඩ කරන්න පුළුවන් හයියක් ලැබෙනවා ඒ වගේ ඇගයීමක් කරන්න. ඒ නිසා මම නම් මේ පාසලේ විදුහල්පතිවරයා කරන පළවෙනිම කාරණාව තමයි නිරන්තර ඇගයීමකට ලක් කිරීම. නිරන්තර ඇගයීම කියන එක
මං ඉතා ඉහළ මට්ටමකින් පවත්වාගෙන යනවා. දෙවෙනි එක තමයි දුක්ගැනවිලි පාලනයට මම ඉදිරිපත් වෙනවා. දුක්ගැනවිලි නගන්න අවස්ථාව සම්පාදනය වෙන්නේ නැති විදිහට. ඒ වගේම දුක්ගැනවිලි මතුවෙන අවස්ථාවන් වලදී ඒවා හැකි ඉක්මනින් පාලනය කිරීමටත් මගේ මැදිහත් වීම මම ලබා දෙනවා. හේතුව මේ දුක්ගැනවිලි sannivedanaya වුණොත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒවා බෝ වෙන්න ඉඩ තියෙනවා. ඒවා ව්‍යාප්ත වෙන්න තවදුරටත් ව්‍යාප්ත වෙන්න ඉඩ තියෙනවා. ඒකේ අනිසි ඵලයක් විදිහට පාසලට අ, අයහපත් විදිහට කටයුතු සිද්ධ වෙන කණ්ඩායම් ගොඩනගෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙවැනි දේවල් මේ දුක්ගැනවිලි මතුවෙන්න මම ඉඩ තියන්නේ නැහැ. ඒවා පාලනය කරන්න මම ඉදිරිපත්. මේකත් ඉතා අවශ්‍ය කාරණාවක්. මෙවැනි අවස්ථාවන් වලදී දුක්ගැනවිලි පාලනය කියන එක අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. ඒ වගේම කාර්ය ඉටු කිරීම සඳහා නේ වැඩ පැවරීම පමණක් නෙමෙයි ඒ වැඩ ඉටු කිරීම සඳහා අවශ්‍ය සම්පත් ඒ වැඩ ඉටු කිරීම සඳහා අවශ්‍ය සම්පත් සැපයීමත් මම සිදු කරනවා. මම නම් විදුහල්පතිවරයා. දැන් මෙතනදී කාලසටහනක් ලබා දීලා තියෙනවා. වැඩ පැවරීමක් සිදු කරලා තියෙනවා. හැබැයි මේ වැඩ කරන්න අවශ්‍ය සම්පත් ලබා දීලා නැති බවක් අපිට පේනවා. මේ කාරණා තුන ප්‍රබලයි මේ සිද්ධියේදී. හැබැයි ඔయిత අමතරව සේවකෙක් තෘප්තිමත්ව තියන්න හේතු වන තවත් ප්‍රබල කරුණු කීපයක් තියෙනවා. එයින් එකක් තමයි සුබ සාධන කළමනාකරණය කියන්නේ. නේද? ඒ කියන්නේ ගුරුවරයෙක්ට අවශ්‍ය පානීය ජලය උණු වතුර නම් උණු වතුර, ඇල් වතුර නම් ඇල් වතුර ඕන දෙයක් ෆිල්ටර් කරපු ඒවා නම් ෆිල්ටර් කරපු ඒවා පරිභෝජනය සඳහා මම ඉඩ ප්‍රස්ථා හදලා තියෙනවා. දැන් අපේ පාසලේ උණු වතුර ටිකක්වත් බොන්න විදියක් නැහැ. නේ? හරි සරල දෙයක්. හැබැයි ඒකත් ගුරුවරයා ගෙදරින් ගේන්න ඕන. ඔය ඔක්කොම අරගෙන එන්න යනකොට තමයි ඔය ප්‍රමාදයන් නේම සිද්ධ වෙන්නේ. ඇයි? උණු වතුර බෝතලයක් දාගන්න ඕන, තේ කහට එකක් දාගන්න ඕන. ආ කෑම එක උතා ගන්න ඕන කීයක් දේවල්. පොඩ්ඩක් හරි ඔය පාසලෙන් ලබා දීමේ හැකියාවක් තියෙනවා නම් බලන්නකෝ. කොච්චර සතුටක් ඔබට ඇති වෙයිද? කොච්චර පහසුවක් ඔබට ඇති වෙයිද? නේද? ඊට පස්සේ හොඳ වැසිකිලි කැසිකිලි පද්ධතිය. බරවල් උස්සගෙන මේ වගේ ශාස්ත්‍රීය වැඩ කරන්න බෑ. ඒ වයින් නිදහස් වෙන්න හොඳ පරිසරයක් සකස් කරලා දෙන්න ඕන. නේ? හැබැයි අපි දන්නවා සමහරක් පාසල්වල ගුරු මහත්මීන්ට එහෙම මේ වැසිකිලි කැසිකිලි පද්ධතියක් පවත්වාගෙන යන්නේ නැහැ පාසලට. ඒ නිසාම මේ බොහොම අපහසුයි නිවස නිවසට යනකම් බොහොම අපහසුයෙන් ඉන්න අවස්ථා අපි දැකලා තියෙනවා. අහලා තියෙනවා. බලන්නකෝ. හරි සරල දෙයක් නේ. පහසු දෙයක්. හැබැයි සමහරක් පාසල් තියෙනවා වැසිකිලි කැසිකිලි පද්ධතිය පිරිසිදු කරන්න ක්‍රමවේද තියෙනවා. නේ ගුරුවරුත් පාවිච්චි කරන්නේ පාසල් දරුවෝ යන වැසිකිලි. ඒගොල්ලොත් යන්නේ ඒවට. ආයි වින් කරලානේ. බලන්නකෝ. ඒ නිසා ඒව හැම නිතරම බොහොම පිරිසිදුව තියෙනවා. ඇයි? අපිරිසිදු වුණොත් දැනෙනවනේ. දැන් අපි ළමයින්ගේ වැසිකිලි පැත්තකට යන්නේ නැති නිසා ඒ වගේ මට්ටම කොහොමද කියලා දන්නේ නැහැ. මේකට ගුරුවරුත් කියන්නේ සර් දැන් මේ අපේ ඉස්කෝලේ සර් ඒ විදිහට ගුරුවරු ළමයින් අපි එක ටොයිලට් එකට යන්නේ. හැබැයි ගුරුවරු එකට විරුද්ධ නැහැ. හැබැයි අධීක්ෂණ වලට එන අය හැමදාම මට දොස් කියනවා මේ ගුරුවරුන්ට ටොයිලට් එකක්වත් දෙන්නේ නැහැ කියලා. ගුරුවරු විරුද්ධ නැහැ. ගුරුවරු අපි කැමැත්තෙන් යනවා එහෙම. අර ඔව් එන අය තමයි හැමදාම දොස් කියන්නේ. ඒක තමයි. නේද? ඒතකොට ඒගොල්ලොන්ටත් ඒ පාඩම උගන්වලා තියන්න මේකෙන් ලොකු වාසි තියෙනවා.
ගුරුවරුත් මේකට යන නිසා හැම නිතරම මේක අධීක්ෂණයට ලක් වෙනවා වැසිකිළිය කියන එක. ඒ හන්ද පොඩ්ඩක් හරි අපිරිසිදු වුණොත් පිරිසිදු කරන්නට අවශ්‍ය කටයුතු යෙදෙනවා. හරි. ඒ වගේම තමයි මේ පරිසරය තුළ ළමයින්ට අනවශ්‍ය දේවල් කරන්නට ඈ ඉඩක් කඩක් ඒකින් ලැබෙන්නේ නැහැ. මේක හරි සාධනීයයි. හරි. ඒ නිසා මේ ඔබත් නේද මේ තැනටපත් වෙන්න මේ අපි කරගෙන යන වැඩේට එකඟතාවය පළ කරන්න මේ අපි පරිසරයට ආවට පස්සේ සූදානම් වෙන්න කියලා කියන්න බොහොම කාරුණිකව. හරි. වෙනත් ආයතනයක වගේ නෙමෙයි. වෙනත් ආයතනයක වගේ නෙමෙයි. මේ අපි පාසල කියලා කියන එක තුල බෙදීමක් නේද? තබා ගැනීම එච්චර සුදුසු නෑ. එච්චර සුදුසු නෑ. ඒ හන්දා ළමයි බොන වතුරම තමයි ගුරුවරියා බොන්නේ. එතකොට ඒක ඒ පානය කරන ජලය පිළිබඳ ලොකු විශ්වාසයක් ගොඩනගෙනවනේ දෙමව්පියෝ අතර ගුරුවරු අතර හරි ලොකු විශ්වාසයක් ගොඩ. ඒ වැසිකිළියටම තමයි යන්නේ. අනේ බලන්නකෝ. ආ මේ අය කොච්චර දරුවන්ගේ මට්ටමටම සමීප වෙලා තියෙනවද කියලා. නේ එහෙමනේ ගුරුවරු ඉන්න ඕනේ. බෙදීමක් තියා ගැනීම ගැලපෙන්නේ නැහැ ওই පරිසරය තුල. හරි. ඒ නිසා අ, ඒ ගැන අවධානය යොමු වෙන්න වෙනවා. මෙතනින් ඉස්සරහට ගිහිල්ලා තවත් සමහරක් පරිසරයන් තුල නාන කාමර නේ එවැනි පහසුකම් තියෙනවනම් දැන් සෑහෙන වෙලාවක් ඉන්න මේ ස්ථානයක් පාසල කියලා කියන්නේ. ඒ අයට අවශ්‍ය වෙලාවට පොඩි වොෂ් එකක් දාලා එන්න අවස්ථාව තියෙනවනම් ඒක හරි ප්‍රබලයි නේ. ඊට පස්සේ ගුරු නිවාස පහසුකම් ගුරුවරුන්ට පාසලේම තමන්ගේ නේවාසික ප්‍රශ්න විසඳිලා තියෙනවනම් ඒ අය සෑහෙන වෙලාවක් අ, මේ පාසල වෙනුවෙන් කැප වෙන්නට ඔව් මේ අපේ නම් තියෙන කොමඩ් කියලා කියනවා. අ, මෙහෙමයි දැන් මේ කොමඩ් එකක් තිබීම කියන එක ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඒක හොඳ දෙයක්. නමුත් අපි අර ඒ කොමඩ් එක කියන එක පොදු වැසිකිළියක් විදියට භාවිතා කරන්න ඒ අවශ්‍ය පුරුදු අපි තුල ගොඩනැගිලා නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් පොදු වැසිකිළියකදී කොමඩ් එකක් කියන එක පරිහරණය කිරීම සම්බන්ධව ගැටලු ඇති වෙලා තියෙනවා. ගැටලු ඇති වෙලා තියෙනවා. නේද? ඇයි අර කොමඩ් එකත් එක්ක එන්න ඕන පුරුදු ටික අපිට ආවේ නැති නිසා කොමඩ් එක ආවා. මේ ඒ තියෙන්න ඕන හැසිරීම් පද්ධතිය ඒක පරිහරණය කරන්න ඕන පිළිවෙත් ටික අපිට ආවේ නැහැ. ඒ නිසා පොදු ස්ථානවල කොමන්ඩ් එකක් තියෙනවා කියන එකේ අපේ රටේ යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා ඒවා පරිහරණය කරනකොට. එතකොට ගුරු නිවාස විවේකාගාරය ඊට වැදගත්. ගුරුවරුන්ට වැඩ කරලා ආවට පස්සේ බොහොම පහසුවෙන් නේ ටික වේලාවක් රැඳී ඉඳලා වෙහෙස මේ වගේ දේවල් නිවා ගැනීමට හොඳ ස්ථානයක් තියෙනවා. හැබැයි අපි දකිනවා ළමයින්ට පාවිච්චි කරන්න බැරි පුටු ටිකක් තමයි ගුරු නිවාසේ මේ ගුරු විවේකාගාරයේ ගොඩක් වෙලාවට ගෙනල්ලා තියෙන්නේ. නෑ ඒක බොහොම පහසු සුව පහසු ස්ථානයක් වෙන්න ඕන. හරි. ඊට පස්සේ කම්පියුටරයක් නැත්තම් ඡායා පිටපත් යන්ත්‍රයක් ප්‍රින්ටරයක් මේ වගේ දේවල් මේක ඇතුලේ තියෙන්න ඕන මේ Tamanගේ වැඩ පරිසරයට ප්‍රයෝජනවත් උපකරණ ටිකක් එහෙම මේක ඇතුලේ තියෙන්න. බලන්නකෝ දැන් එතකොටනේ අපිට විවේක වේලාව තුල ඊළඟ පාඩමට අවශ්‍ය දේවල් එක්ස්ප්‍රෙස් කරක දැන් ඔය කියන පහසුකම් ටික බලන්න විශ්වවිද්‍යාලයේ ඉන්න ගුරුවරයෙක්ට ඔය කියන පහසුකම් ටිකත් එක්ක යාට විවේක ගන්න ස්ථානයක් තියෙනවා. බලන්න ස්පිරිතාලයකට ගිහිල්ලා වෛද්‍යවරුන්ගේ විවේකාගාරය
වෛද්‍යවරුන්ගේ විවේකාගාරය. ඒකේ වැඩ පරිසරය සක්‍රිය කරන්න පුළුවන් තරමට ඒක ගොඩනැගිලා තියෙනවා. ඒකේ සිද්ධ වෙන කතත් ඒ නිසා ඒ වැඩ පරිසරයට අදාළ දේවල්. අද මම ඔපරේෂන් එකක් කරන්න ගියා. මෙන්න මේ වගේ තත්ත්වයකට මම මුහුණ දුන්නා. මොකද්ද මේ ගැන හිතන්නේ? ඕව තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. මේ වැඩ පරිසරය තුළ තියෙන දේවල්. එතනට අවශ්‍ය වටපිටාව සකස් කරලා තියෙනවා මේ විවේකාගාරය වගේ. මේකේ ගුරුවරුන්ට අදාළ පොඩි පුස්තකාලයක් පවත්වාගෙන යන්න ඕන. අදාළ පොත්පත් තියෙන. නේ? එතකොට මේ පොත්පත් කියවන කෙනා මේ පොත්පත්වල අන්තර්ගතයන් සාකච්ඡාවට ගෙනිනවා. එතකොට එක පැත්තකින් නොකියවන කෙනාටත් කියවන්න පෙළඹීමක් ඇති කරනවා. ඒක. හරි ඊළඟට ඒ පොතේ තියෙන අදහස් වලටත් එහා ගිය සංවාදයට ඉඩ කඩක් ලැබෙනවා. සංවාදයට ඉඩ කඩක් ලැබෙනවා. ඒ හන්දා පාසලක ගුරු විවේකාගාරය තුල අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි ගුරු පුස්තකාලයක් තියෙන්න ඕන. මේක ඇතුලේ පොඩි සමහරක් වෙලාවට මේකට පොත් අඩපාඩු පොත් කිහිපයක් තියෙන වැත්තේ. හැබැයි එහෙම දෙයක් තියෙනවා නම් අපිට උනත් හිතෙනවා අපි මාසේ පඩි ගත්තට පස්සේ ගන්න පොත කියවලා ඉවරනාට පස්සේ මෙතනින් ගෙනත් තියන්නේ. හරි. ඒ වගේම අර ඉස්සෙල්ලා මං කිව්වා වගේ අධ්‍යයන පහසුකම් ගුරුවරුන්ට ලබා දීම අවශ්‍යයි. මෙවැනි දැන් විශ්වවිද්‍යාලේ බලන්නකො. විශ්වවිද්‍යාලේ පොත් ගන්න වෙනම දීමනාවක් දෙනවා. ඉහළ පාඨමාලාවන් හදාරන්න අවශ්‍ය මේ මොනවාද මුදල් ඒ පාඨමාලා ගාස්තු ඒ වගේ දේවල් ලබා දෙනවා. මේ අධ්‍යයන පහසුකම්. එතකොට ෆ්‍රී වයිෆයි ලබා දෙනවා. දැනට අපේ පාසල් පද්ධතිය තුල මං හිතන්නේ පාසල් 3000කට විතර ආසන්න ප්‍රමාණයක තියෙනවා නිදහස් වයිෆයි කලාප විදිහට සංවර්ධනය වෙලා තියෙනවා. මම දන්නේ නැහැ ඒවා ඉතින් කොයිතරම් දුරට මේ සක්‍රියයිද කියන එක ලේඛනගතව තියෙනවා. හරි. එතකොට මෙන්න මේ වගේ සුබ සාධනයක් ක්‍රියාත්මක විය යුතු වෙනවා. මම නම් මේ පාසලේ විදුහල්පතිතුමා මම එවැනි සුබ සාධනයක් ක්‍රියාත්මක කරනවා. ඊළඟට සංවේදන කළමනාකරණ. සංවේදන කළමනාකරණ. සංවේදන කළමනාකරණය කියලා කියන්නේ කිසියම් සේවකයෙකු තමන් කරන කාර්ය වෙනුවෙන් ලබන මූල්‍යමය පක්ෂයෙන් ලබන වරප්‍රසාද මාසේ පඩිය ඒක නම් ලැබෙනවනේ. හැබැයි ඒක එක දවසක් හරි ප්‍රමාද වුණොත් මොකද වෙන්නේ? නේද? එහෙනම් නිසි වෙලාවට ඒක ලබා දීමට අවශ්‍ය කටයුතු කරන්න ඕන. නිසි වෙලාවට. ඒ වගේම දහමාසේ ණය අපෝ දැන් අහනවා මොකද්ද කතා කරන පේපර් එක කියලා. මෙච්චර වෙලා නිදාගෙන ඉඳලා මේ අපි කතා කරන්නේ මේ හතරවෙනි ප්‍රශ්නේ අපේ සිද්ධියක් දින පොතේ හතරවෙනි සිද්ධිය සාකච්ඡා කරන්නේ. මේ ඊළඟට මොන හරි දිරිගැන්වීම් දීමනාවන් තියෙනවා නම් වැටුප් වර්ධකය නේ එවැනි දේවල්. ඊළඟට අග්‍රහාර වගේ දේවල් තියෙනවා. නිසි වෙලාවට ඒවා ලබා දීම. නේ උසස් වීම වගේ දේවල් තියෙනවා නම් ඒ උසස් වීමට අදාළ වැටුප් තලයේ පිහිටවීම කියන. ඒවා නිසි වෙලාවට ලබා දීම. ඒවා අවශ්‍යයි. ඒක තමයි ගුරුවරු තෘප්තිමත් කටයුතු කරන්නේ. දැන් සමහරක් ගුරුවරු අතෘප්තිමත්. දැන් අවුරුදු 3කින් මට වැටුප් වර්ධක දාලා නැහැ. බලන්නකො මම වෙලාවට දීලා තියෙනවා. දැන් මේ වගේ දුක් ගැනවිලි වලින් පේන්නේ මොනවාද?
තමන් ඒ කියන්නේ මේ වැටුප් වර්ධකය ලබා නොදීමත් එක්ක අධෛර්යමත් බවට පත් වෙලා තියෙනවා. හරි ඒ නිසා ඒවට අපි කියනවා මානව සම්පත් කළමනාකරණයේදී සංවේතන කළමනාකරණ. සංවේතන කළමනාකරණ. අනිත් එක තමයි පුහුණුව සහ සංවර්ධනය. ගුරුවරුන් තෘප්තිමත්ව නැත්තම් සේවකයන් තෘප්තිමත් කිරීමට අභිප්‍රේරණය කිරීමට නේ ඉතා අවශ්‍ය දෙයක්. මේ කොච්චර අපි අ, පුහුණු වෙලා ආවත් නේ, වැඩ පරිසරය තුළ පුහුණු අවශ්‍යතා මතුවෙන්නට පුළුවන්. ඒ නිසා ඒ පුහුණු අවශ්‍යතා හඳුනගෙන ඒ සඳහා වූ සංවර්ධන ප්‍රවේශයන් ක්‍රියාත්මක කිරීම මම නම් විදුහල්පති මං කරනවා. දැන් බලන්නකො ප්‍රධාන වශයෙන් නිරන්තර ඇගයීමක යෙදෙනවා. දුක් ගැනවිලි පාලනය කරනවා. කාර්යයන් ඉටු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. සුබ සාධන කළමනාකරණය කරනවා. පුහුණුව හා සංවර්ධනය ක්‍රියාත්මක කරනවා. සංවේතන කළමනාකරණය කරනවා. මේ ටික තමයි සේවක අභිප්‍රේරණය සඳහා නායකයෙක් විදිහට කළමනාකරුවෙක් විදිහට ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල වේ. එතකොට මේ සිද්ධියෙන් එක පැත්තක් පවත්නා ගැටලු හඳුනගන්න. නැත්තම් පවත්නා ගැටලුව හඳුනගෙන තියෙනවද කියන එක ගැන අවධානය යොමු කරනවා. නේ ටාගෝර් විද්‍යාලයේ සංගීතා දක්ෂ සූරිය වැනි ගුරුවරුන් මෙවැනි තත්ත්වයට පත් කරන්නට මේ විද්‍යාලයේ තියෙන කළමනාකරන ගැටලුව මොකක්ද? එතකොට මේ ගැටලුව අපිට හරියට හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා. අනිත් පැත්තෙන් ඒ ගැටලුවට මොනවාද විසඳුම්? මොනවාද විසඳුම්? හරි එතකොට මේ සඳහා තියෙන විසඳුම් විදිහට මානව සම්පත් කළමනාකරණයේදී භාවිතා වෙන කරුණු හයක් තියෙනවා. මේ කරුණු හය තමයි පිළිතුර වෙන්නේ. මේ කරුණු හය තමයි පිළිතුර වෙන්නේ. දැන් මේ අපිට සමහරක් ප්‍රශ්නවලදී අපි දකිනවා නැත්තම් සමහරක් සිද්ධි අධ්‍යයනවලදී පිළිතුර සඳහා ගොඩක් වෙලාවට අදාළ වෙන්නේ චක්‍රලේඛ රෙගුලාසි මේ වගේ දේ. හැබැයි මේ සිද්ධි අධ්‍යයනයේදී අපිට වැදගත් උනේ කළමනාකරණයේ තියෙන ඕනම කළමනාකරණය. හරි ඒ කියන්නේ විදුහල්පතිවරයාත් ඇතුළ ඕනම කළමනාකරුවෙක් අනුගමනය කළ යුතු මානව සම්පත් කළමනාකරන ගුණාංග තමයි මේ අපි මෙතෙන්දි පිළිතුර විදියට යොදාගත්තේ. එතකොට ඒවා චක්‍රලේඛවල රෙගුලාසිවල තියෙන දේවල් වලට වඩා කළමනාකරන විෂය තුල තියෙන මූලික සංකල්පත් එක්කලා එකතු වෙලා තමයි අපි පිළිතුර සකස් කරේ. මොන හරි ගැටලු තියෙනවද? ඔයගොල්ලන්ට කියන්න දේවල් තියෙනවද? නැහැ. එහෙමනම් මේ දේ ඔව් රසිකා. නෑ සෝ දැන් මේ මානව සම්පත් කල්පනාකරණය ගැන කතා කරනකොට මේ දැන් අපේ පාසලේ ගුරුවරු 13 දෙනෙක් අතිරික්ත කරලා තියෙනවා. දැන් අපිට මට පීරියඩ් 40ක් දාලා 11 පන්තියක් දාලා පොත් බෙදා දීමක් දාලා. එතකොට මට ඇත්තටම කියනවා මානව සම්පත් කල්පනාකරණය හොඳයි කියලා. එතකොට ඉතින් අර ඒව ගැන එහෙම මේ දැනුමක් අනේ මන්ද ඉතින් අපි ඔය කරන මේ විදුහල්පතිවරුන්ට තියනවාද කියලා හිතෙන වෙලාවකට. මෙහිමයි රසිකා. දැන් ඒ වගේ වෙලාවක ඇත්තටම අපි දකින්න ඕනේ එච්චර ලොකු ගුරු අතිරික්තයක් තියෙනවා කියලා කියන්නේ එක පැත්තකින් මේ ලොකු ශ්‍රම නාස්තියක් සිද්ධ වෙන අවස්ථා. ඒ හා සම්බන්ධව විදුහල්පතිවරයාට විරුද්ධව
නීත්‍ය අනුකූලව කටයුතු කිරීමටත් ඉඩකඩ තියෙන තැන. ඒ කියන්නේ ඔව් ඔඩිට් එකක්. සමහර අපේ ස්වාමීන් වහන්සේලා එහෙම ඉන්වෝල් කරලා තියෙනවා. ඉතින් හොඳ දක්ෂ පිරිවෙන් අධ්‍යාපනය ලැබපු අපිට වඩා දක්ෂ අපේ ස්වාමීන් වහන්සේලා. අලුත් මේ ප්‍රින්සිපල් මැඩම් කෙනෙක් ඉන්නේ. එතකොට ඉතින් මට අපිට මොන හරි කිව්වත් සර් ඉතින් අපිට මේ එතකොට සම්පූර්ණ ඉතින් අර පොඩි පොඩි ගැටලු. හ්ම්. එහෙම. ඉතින් අපි ඒක තමයි. හිතන්නේ ඔව්. 6 ඉඳන් 13ටම දාලා විෂය අර ඔක්කොමත් පවරන ගුරු 13 දෙනෙක් අතිරික්ත කළා. කලාපෙත් ඉතින් පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා. ඔව්. නෑ ඒක විගණන ගැටලුවක් එක පැත්තකින්. අනෙක් පැත්තෙන් වැඩ කරන ගුරුවරු අධෛර්යමත් කරන්න සාධකයක් නේ. වැඩ කරන ගුරුවරු අධෛර්යමත් කරන්න සාධකයක්. මොකද මේගොල්ලන්ට වැඩක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ වෙන වැඩවල නිකන් කයිවාරු වල අරහි මෙහි ඉන්නේ. එතකොට ඒ ගොන්නට වැඩ කරන අයත් එකතු කරගන්න උත්සාහ කරනවා නේද? එතකොට ඒකින් වැඩ පරිසරය අකාර්යක්ෂම වෙන්න. ඔව් දැන් ගිය අවුරුද්දේ සර් ඇත්තටම මට සම්පූර්ණ මේ පීරියඩ් නැතුව හිටියා මම. එතකොට මම ඊට පස්සේ කලාපිට කිව්වා මට ඉස්කෝලයක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ මැඩම් ප්‍රින්සිපල් අපේ කලාප මැඩම් කතා කරාට පස්සේ දැන් මේ පාර වෛරී කාලසටහනක් දාලා පීරියඩ් 40ම දාලා 11ක් දාලා මේ පෙළ පොතුත් දාලා අන්න ඒ වගේ ඇත්තටම සර් බිම් මට්ටමේ හරි මේ ගැටලු තියෙනවා මේ ගුරුවරුන්ට මේ අපේ ඔය ඔව් ඇත්තටම ඒකින් සිද්ධ වෙන හානිය හඳුනා නොගැනීම තමයි එතන තියෙන ගැටලුව. අපි එකින් එක ඒවා දැකලා තියෙන්න ඕන. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා. ඉතින් ඒක ගැන අවධානයක් යොමු නොකිරීමත් එක්කලා තමයි එවැනි ගැටලු ඇති වෙලා තියෙන්නේ. හරි? එතකොට අ, හැම පාසලකටම සිටිය යුතු සේවක සංඛ්‍යාව ගණනය කරලා තියෙනවා. ඒතර ඔබේ පාසලට කලා උපාධිධාරීන් ඉන්නවා සර් 10. ඉතින් කලා උපාධි කියන්නේ අනිවාර්යෙන් සිංහල කරපු අයම ඉන්නවා 10ක් විතර. ඔන්න ඔහොම ඉතින් තමයි ඉතින් තියෙන ගැටලු ඉතින් අන්තිමට ඔව්. ඒ ප්‍රතිඵල දරුවෝ තමයි ඔව් ඒක ඇත්තටම ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් එක්ක මේ තව ඕනතරම් කරුණු තියෙනවා. නමුත් ප්‍රධාන කාරණා දෙකක්. එකක් තමයි මේක විගණන ප්‍රශ්නය. අනිත් එක තමයි අ, වැඩ පරිසරය අක්‍රිය කරන්න මේ හේතුවක්. වැඩ පරිසරය අක්‍රිය කරන්න. වැඩ කරන අයටත් අධෛර්යමත් කරන සාධකයක් විදිහට. ප්‍රධාන වශයෙන් ওই දෙක දිහා අපි දකින්න ඕන වෙනි ගැටලුවක් ඇති අවස්ථාව. හොඳයි. අපි මේ පැයක වගේ කාලයක් ඇතුළත නේද? එක සිද්ධියක් සාකච්ඡා කරා. ඉතින් හොඳ පුරුද්දක් අපිට පුළුවන්කම තියෙනවා නම් මේ වගේ අතිරේක වේලාවක් දිගට යොදා ගැනීමත් වැදගත්. එතකොට අපිට සෑහෙන අමතර කරුණු ටිකක් සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබෙනවා. හොඳයි මේ සතිය ඇතුළත අපි මේ තව සාකච්ඡා කළ යුතු චක්‍රලේඛ දෙකක්. එකක් මේ පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධනය කිරීම. අනිත් එක ගුරු කාර්යයක් ගුරු කාර්ය සාධන. ගුරු කාර්ය සාධන. මේ දෙක සාකච්ඡා කළ යුතු වෙනවා. මොකද සිද්ධියක් දිනත් එක්ක ලොකුවට සම්බන්ධ චක්‍රලේඛ දෙකක් විදිහට අපිට මේක හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා අපි ඊළඟ දවසේ මේ දෙගොල්ලොන්ටම වැදගත් වෙන විදිහට ඒ කියන්නේ විදුහල්පති සේවයයටත් අධ්‍යාපන පරිපාලන සේවයයටත් දෙගොල්ලොන්ටම වැදගත් වෙන විදිහට ඊළඟ සිද්ධියක් දින හෝ කළමනාකරන විෂය ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී මේ චක්‍රලේඛ දෙක සාකච්ඡා කරන්නට යොදාගමු. ඒත් එක්ක අපිට තව සිද්ධියක් දින කිහිපයක් ඒ ආශ්‍රිතව ආපු සිද්ධියක් දින කිහිපයක් සාකච්ඡා කිරීමට ඉඩකඩ ලැබෙනවා. හොඳයි එහෙනම් සියලු දෙනාටම සුබ දවසකට නේද? ප්‍රාර්ථනාවේ සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ උදෑසන කාර්යය අපි මෙතනින් අවසන් කරමු. Thank you, sir. ස්තුතියි සර්. sir. Thank you. ඔව්. Thank you sir. Thank you very much. මොකද්ද? විශේෂයෙන් දෙයක් ඇහුවද?